හරි ළමයි අයිබෝවන් අපි සාකච්ඡා කිරීම සිද්ධ කරන්නේ the last 3 minutes කියන පේපරේ ඒ කියන්නේ පේපර් පොතේ 2020 අපි සාකච්ඡා කිරීම සිද්ධ කරා. අද අපි සාකච්ඡා කරන්නේ 2021 කියන පේපරේ පළවෙනි රචනා ප්‍රශ්නට අදාළ රචනා ප්‍රශ්න 10 සාකච්ඡා කරමු. ප්‍රශ්න 10 සාකච්ඡා කිරීම කරමු. හරි. එන්න එක්තරා පාසලක ගුරුවරු පරිගණක පද්ධතියට සම්බන්ධ කර ඇති ඇගිලි සලකුණු යන්ත්‍රයක් භාවිතයෙන් පැමිණීම සටහන් කිරීමට අපේක්ෂා කරයි. මෙම පද්ධතිය මගින් මාසිකව පැමිණීමේ වාර්තාවක් ජනනය කරයි. ඉහත තොරතුරු පද්ධතිය ආදානයක් සඳහා එක් උදාහරණයක් සහ ප්‍රතිදානයක් සඳහා එක් උදාහරණයක් ක්‍රියාදක්වනවා. මට ආදානය කියන්නේ මොකද්ද? දැන් උදේ ගුරුවරයා ඇවිල්ලා මොකද්ද කරන්න ඕනේ? ෆින්ගර් පිට් එක තියන්න ඕනේ. එහෙනම් ඒකේ මොකද්ද? ඇඟිලි සලකුණ. ඇඟිලි සලකුණ අපිට ගන්න පුළුවන් මොකද්ද? ආදානය. ප්‍රතිදානය මොකද්ද? මේකෙදි වාර්තාවක් අපිට ලබා දෙනවා කියනවා නේද? එහෙනම් මාසික පැමිණීමේ වාර්තාව. මාසික පැමිණීමේ වාර්තාව අපිට මොකක් කරනවද? ලබා දීම සිද්ධ කරනවා. එහෙනම් මේකෙදි ආදාන ප්‍රතිදාන කියන්නේ ඔන්න ඔකට. දෙවෙනි ප්‍රශ්නෙට C1 C2 C3 හා C4 නම් පරිගණක 4 දැලක ආකාරයෙන් ජාලි ස්ථලයකට අනුව සම්බන්ධ කරන්නලු. දැලක ආකාරයෙන් සම්බන්ධ කරනවා කියන්නේ මෑෂ් ආකාරය. කියන්නේ එකිනෙකට මොකක් කරලා තියෙනවද? පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. ඔය ටොපොලොජිස් වර්ග ටිකක් තියෙන. එකක් මොකද්ද? බස් ආකාර. බස් ආකාර නම් ප්‍රධාන වයර් එකට මොනවා සම්බන්ධ කරලාද? පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට තරු ආකාර. තරු ආකාරයන් නම් මධ්‍යගත උපාංගයකට මොකද්ද? පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට මුදු ආකාර. මුදු ආකාරයෙන් නම් වලල්ලක් ආකාරය කියන්නේ මුද්දක් ආකාරයට පරිගණක එකිනෙකට මොකක් කළාද? සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට රුක්ක ආකාර කියද්දී මෙන්න මේ බස් ආකාරයේ තරු ආකාරය එකට සම්බන්ධ වෙලා නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට ඔය කියන දැල් ආකාරය කියන්නේ දැන් මෙන්න මෙහෙම පරිගණක එකිනෙකට මොකක් වෙලාද? සම්බන්ධ වෙලා නිර්මාණය වෙනට අපි කියන මොන ආකාරයේද? දැල් ආකාර කියලා කියනවා. පැහැදිලි? හරි. දැන් මේකට අදාළ උත්තරේ කොහොමද ගන්න? මොකනවා? මේකට අදාළ උත්තරේ ගමු. පරිගණක හතරක් තියෙනවලු. එහෙනම් මම දාන්නම් C1 C2 C3 C4. එකිනෙකට මොකක් කරන්න ඕන? සම්බන්ධ කරමු. මෙයා මෙයාට මෙහෙම එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවනේ අපි මොකද්ද කියන්නේ? ඔය දැල ආකාරයට සම්බන්ධ කරලා කියලා අපි කියනවා. පැහැදිලි? හරි. එන්න B A සිට D තෙක් ලේබල් වලින් දැක්කෙන පරිගණක කෙවෙනි සලකා බලන්න. හරි. අපි දැන් පරිගණකයක කොටස් ටික අපි ගමු. දැන් අපි ඉස්සලා මේක චුට්ටක් බලලා ඉමු. A කවුද? B කවුද? C කවුද? D කවුද කියලා අහන. මෙන්න මෙහෙම ඊතර දදා ලියන්න කියලාත් කියනවා. ඔන්න යටින් කියනවා. මේකේ තියෙනවා ශව්වේ HDMI PS2 සමාන්තර RJ45 ශ්‍රේණිගත USB VGA. පළවෙනි එක මොකද්ද? පළවෙනි පොට් එක විදිහට අපි හඳුන්වන්නේ PS2 පොට් එක. මොන පොට් එකද? PS2 පොට් එක. දෙක B කියන්නේ මොන පොට් එකද? ශ්‍රව්‍ය ඔඩියෝ පොට් එක. ශ්‍රව්‍ය. ඊළඟට C කියන්නේ අපි ඔකට කියනවා VGA පොට් එක. මොකද්ද? VGA පොට් එක. D කියන්නේ අපි කියනවා මොකද්ද? පැරලල් පොට් එක. නැත්නම් අපි උතන්ට අනුව සමාන්තර කියන එක ගන්න. සමාන්තර පොට් එක. හරි. මම ඔයාලට දැන් පරිගණකයේ කොටසක් පෙන්නන්නම් පිටිපස්ස කෙවෙන ටිකට දාලා.
පේනවා ඇති. එකකින් එක බලමු. මෙන්න මේවට අපි කියනවා මොනවද? PS2. මේ එකකට අපි සම්බන්ධ කරනවා mouse එක, මේ කොළ පාටයකට mouse එක, මේ නිල් එකට keyboard එක සම්බන්ධ කරනවා. මෙන්න මෙතන තමයි parallel port එක තියෙනවා. මෙන්න මෙතනට අපි කියනවා මොනවද? serial port එක නැත්නම් ශ්‍රේණිගත එක කියලා කියනවා. මෙතනට තමයි VGA port එක. මෙන්න මෙතන තියෙනවා USB, මේ USB. මෙතන තියෙනවා network cable එක සම්බන්ධ කරන RJ45 එක තියෙනවා. මෙන්න මෙතන යට තියෙනවා මොකද්ද? audio port එක මේකෙදි තියෙනවා. පැහැදිලිද? හරි. හරි. වැඩේ තේරුණාද? රූප සටහන් එක්ක මම ලස්සන්ට පෙන්නවා. හරි. එහෙනම් එන්න ඊළඟ ප්‍රශ්නේ. 3 3A පාට කලින් 3A 47 ජීවයේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. එහෙනම් 47 පාදේ 10යි. අපි එහෙනම් මේකට අදාළ එකකින්ම කරමු. 47 මොකද කරන්නේ? දෙකෙන් බෙදමු. 47 දෙකේව කීයක් යයිද? 23ක් යයි. 23 කියන්නේ 46යි ඉතිරි 1යි. 23ට දෙකේව කීයක් යයිද? 11ක් යයි. කියන්නේ 22යි එකක් ඉතුරුයි. 11ට දෙකේව කීයද? 5යි ඉතිරි 1යි. 5ට දෙකේව කීයද? 2යි ඉතිරි 1යි. 2ට දෙකේව කීයද? 2යි ඉතිරි 0යි. 1ට දෙකේව 0යි ඉතිරි 1යි. යට ඉඳන් උඩට 1.1 පාදේ 2 කියලා අපිට උත්තරය. පැහැදිලි? එහෙනම් කෙටි ක්‍රමයෙන් උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට කියනවා B ප්‍රශ්නේ. පහත දක්වා ඇත්තේ ඇස්කි වගුවේ පුටුණේකි ලකුණෙන් දක්වා ඇති අධ්‍යයට අදාළ අෂ්ටකගේ ලියා දක්වන්න. මෙන්න මේ කියන එකට තැනට අදාළ අගයකින්. ඔය තියෙනවා A කියද්දි කැරක්ටර් එක ඩෙසිමල් වලින් නම් 97යි, හෙක්සාඩෙසිමල් වලින් නම් 61යි, බයිනරි වලින් අපිට දීලා තියෙනවා. ඔන්න බයිනරි අගය ගන්න අපි. අපිට ඕනේ ඔක්ටල් නේ. එහෙනම් ඔක්ටල් අගය වන්න නම් බයිනරි අගය කීය ගාන කරනවද? කොටස් 3 ගාන 1 2 3 1 2 3. එහෙනම් අපිට න 1යි 4යි 1යි පාදේ 8 141යි කියන උත්තරේ තියෙනවා නම් හරි. හරි. ඔන්න මේ ප්‍රශ්නේත් හරි. එන්න හතරවෙනි ප්‍රශ්නෙට. එන්න හතරවෙනි ප්‍රශ්නෙට. එහි දීමේ පහත දක්වා ඇති බූලියානු ප්‍රකාශයට අදාළ තර්කන ద్వාර පරිපථය අඳින්නවා. F සමානයි මොකද්ද? C ධන AB බා. එහෙනම් අපි මේකට අදාළ පරිපථය අඳිමු. ඉස්සෙල්ලාම අපි A ගමු. ඊළඟට B ගමු. B ගද්දි මොකද වෙන්නේ? යා not එකක් තියෙනවා. ඒ දෙන්න අතර ద్వාරේ කවුද? AND එකක්. ඊළඟට C ගත්තා. C ට බා එකක් එනවා. මේ දෙන්න එකතු වෙලා තියෙන්නේ O එකකින්. මෙන්න මෙහෙම ඇඳා F කියන එක දැම්මා. අපි මෙතන A, මෙතන B, මෙතන C හරියට ලකුණු දුරොත් තිබ්බොත් මට ලකුණු සියල්ලම ගන්න පුළුවන්. හරි. ඊළඟට කියන ප්‍රශ්නේ බලන්න. A සමානයි 0යි. මේකට දෙකට කියන එක මම උඩින් මෙහෙම ගන්නවා. A වලගේ 0යි. ඊළඟට B වලගේ 1යි. C වලගේ 1 විට F ගියාගේ යනවා. බිංදුව එනවා මෙතනින්. එක මෙතන බිංදුවයි බිංදුවයි කියන්නේ මෙතනත් බිංදුවයි මෙතන එක කියද්දි බිංදුවයි. බිංදුවයි බිංදුව එකතු කරොත් F සමානයි ගියත් බිංදුවයි කියලා එනවා. එහෙනම් F වලගේ කීයද? බිංදුවයි. පැහැදිලි? F වලගේ කීයද? බිංදුවයි කියලා අපිට එනවා. හරි. එන්න පස්වෙනි ගානට. බලන්න පස්වෙනි ගාන. පරිගණකයේ ධාවනය වන ඉතා වැදගත් මෘදුකාංගයක් පවතී. මෙමගින් පරිගණකයේ විවිධ වූ සම්පත් කළමනාකරණය කරනු ලබයි. මේ පරිශීලකයන්ට පරිගණකයේ සමග සංනිවේදනය කිරීමට ද ඉඩ සලසා දේ. මෙම මෘදුකාංගයේ සියලුම ක්‍රියාවලිය මධ්‍ය සැකසුම් ඒකකයේ මතකයේ සහාචයන අවස්ථා සම්බන්ධීකරණය කර සපුරයිලු. ඉහත ඡේදයේ සඳහන් වන විශේෂිත මෘදුකාංගය කවුද? මේ ඔක්කොම ටික කරන්නේ කවුද?
මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය අතර සම්බන්ධය කියන්නේ දෘඩාංග සහ යූස අතර පරිශීලක අතර සම්බන්ධතාවය ඇති කරන්නත් මෙහා වැදගත් වෙනවා. ඒ සඳහා එක් උදාහරණයක් ලියන්න. මොනවද උදාහරණ? Windows, Ubuntu, Linux, ඊළඟට Mac OS, ඊළඟට Fedora ඔන්න ඔය ටික අයිති වීම සිද්ධ වෙනවා. හරි. එන්න 6 වෙනි ප්‍රශ්නෙට. පහත වගුව මගින් පෙන්වා ඇත්තේ A සිට D තෙක් ලේබල් කරන ලද Audacity ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයෙන් නිර්මිත. Audacity කියන software එකක් තියෙනවා අපිට පුළුවන් ඔය music සම්බන්ධව use කරන්න. ඒ කියන්නේ audio එකක් අපිට cut කරන්න, change කරන්න වගේ දේවල් වලට use කරනවා. 1 සිට 6 තෙක් වූ විස්තර ලැයිස්තුවෙන් A සිට D තෙක් නිරූපණය සඳහා යෝග්‍ය විස්තර හඳුනා ගන්න. නිරූපක ලේබලය 6ට අදාළ වූ විස්තර අංකය ලේබලය අංකයන ආකාරයට ලියා දක්වන්න. එහෙනම් අපි A B C D හරි. A කියන්නේ මොකක්ද ඕකේ? අපි සාමාන්‍ය මොනවද කරනවද? රෙකෝඩ් කරනවා නේද? පරිගණ රූපේ බලන්න පටිගත කරනවා. එහෙනම් කවුද? 2. ඊළඟට B ප්ලේ කරන එක අපි කියනවා ක්‍රියා කරවීමට අපි කියනවා 6 ප්ලේ කරනවා කියන එක. ඊළඟට C කියන්නේ අර අපි දෙන්න කප්පාදු ගුණ කරන්න කට් එක දාන්නේ මේ අපි කියනවකට මේකට අනුව ට්‍රිම් කරන එක ඔඩියෝ එකක් ට්‍රිම් කරනවා කරන්නේ. එහෙනම් 1 මෙතනට D නම් මොකක් කරනවද? නැවැත්වීම කරන. එහෙනම් 4. එහෙනම් A ට 2 B ට 6 C ට 1 D ට 4 කියන කොටස් අපි ගන්න පුළුවන්. හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට PS තෙක් ලේබල කරන ලද විස්තර පහත දී ඇති පද ලැයිස්තුවේ ඇති නිවැරදි පදය හා ගලපන්නලු. එක් එක් ලේබලයේ ඉදිරියෙන් ඒට ගැලපෙන පදය ලේබලයේ පදය ආකාරයෙන් ලියා දක්වන්න. ලේබලයේ පදය ආකාරයෙන් ලියා දක්වන්න. ඔන්න බලමු. P Q R S P කියන්නේ බලමු. අන්තර්ජාලයේ පවතින තැපැල් සේවාදායකයා. තැපැල් සේවාදායකේ නම් අපි කෙලිම දන්නවා කවුද? SMTP. SMTP. ඊළඟට වලාකුළේ ස්ථාපනය කරන මෘදුකාංග වලට ප්‍රවේශය ලබා දෙන්නේ කවුද? SAS software එක SAS. SAS. ඊළඟට යැවීමට පිළියෙල කරන ලද එක් එක් සම්පූර්ණ ලිපි ආචාර්ය සඳහා folded default කියලා කියන draft කියලා කියන්නේ draft. ඊළඟට අන්තර්ජාලයේ පවතින පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීමට විභාවිතා කරන්නේ කවුද? IP ලිපින. IP ලිපින. අනන්‍යව හඳුනා ගන්න කාගෙන්ද? IP ලිපින. එන්න 8 වෙනි ප්‍රශ්නෙට. රබ්බි සංචිතයකට කීඩකයන් තෝරා ගැනීම සඳහා පහත ඇල්ගොරිතමය භාවිතා කරයි. මෙම තෝරා ගැනීම සඳහා පාදක වී ඇත්තේ කීඩකයෙකු උස සහ බර සහ වයසලු. උසයි බරයි සහ වයසයිලු ඕනේ අපිට. දැන් කියනවා if එක age ඔය තියෙනවා if කියලා තියෙනවා age එක 21කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම height එකත් 100ට වඩා 160ට වඩා වැඩි වෙන්න ඕනේ දෙන්නගේ එක්කෙනෙක්. එයත් එක්ක weight එක 70ට වැඩි නේ. ඒ කියන්නේ 70ට වැඩි නම් මේ දෙන්න එක වෙන්න. මේ පැත්තේ එක වෙලා අරයකින් අවුලක් නැහැ. output qualified for the pool. අනිත් එක කියනවා not qualified for the pool. එහෙනම් බලන්න අපේක්ෂිත සිදුවන වයස උස බර පහතිය. නිර්මාල්ගේ වයස කීයද? 21යි. එහෙනම් වයස වැඩි. උස 160යි. ගන්න පුළුවන්ද නිර්මාල්? 159යි නිර්මාල්. අපෙන් අහන්නේ මොකද්ද? සුසුකන් ලබන සියලුම කීඩකින්ගේ නම් ලියා දක්වන්න. මෙයාගේ නිර්මාල්ගේ දැන් ගත්තොත් වයස 21ට වැඩි. උස 59ට වඩා වැඩි මේ පැත්ත වැඩි. බර 71ට වැඩිය වැඩි. වරහන තියෙන්නේ මේ දෙන්න නේද ඉස්සෙල්ලා මම මේක දැක්කේ නෑනේ. මේ height එකේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. හැබැයි මෙයාගේ වයස 21කට වඩා වැඩි වෙනවා. එහෙනම් මෙහි එක්කෙනෙක් ඉන්නවා කියන්නේ අපිට නිර්මාල් ගන්න පුළුවන්. රජීව් බලන්න.
රජීව්ගේ උස 165ක් තියෙනවා. මෙයාගේ 72කුත් තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. රජීව් ගන්නත් පුළුවන්. සලීම් බලන්න 25ට වැඩි හැබැයි. මෙයාගේ උස 150යි. මෙයාගේ බර 69. මේ දෙන්නම කවුරුත් නැහැ. එක්කෙනෙක්වත් එක නැහැ. දෙන්නම බින්දුව. එහෙනම් අපිට සලීම ගන්න බෑ. එහෙනම් කවුද එන්න ඕනේ? නිර්මාල් සහ රජීව් කියන එක්කෙනා ගන්න ඕනේ. පැහැදිලි නේද? අර හයිට් එකටයි weight එකේ ඉන්න OR එක වරහන් ඇතුලේ තමයි ඉන්නේ. මේ දෙන්න තමයි ඉස්සෙල්ලා අපි ඉවත් කිරීම කරන්නේ. එන්න 9 දෘෂ්ටි පරිගණක දෘෂ්ටි සහලක්ෂණ CVS මගහරවා ගැනීමට එක් නිර්දේශයක් ලියන්න. ඔය CVS කියන්නේ අන්තිම පාඩමේදී දෘෂ්ටි සහලක්ෂණ කියන ඒවා සම්බන්ධයෙන් අපිට පුළුවන් එකක් විවේකයක් ලබා ගන්න. ඔය ඇස් වලට ආබාධ එන්න පුළුවන් පරිගණකයේ කාලයක් තිස්සේ භාවිතා කිරීම. එහෙනම් අපිට මොකද්ද? විවිධමත් විවේකයක් ලබා ගන්න ඕනේ. ඊළඟට නිරන්තරයෙන් ඇසිපිය ගසන්න ඕනේ. ඒ කියන්නේ එක දිගට ඇසිපිය ගසන්නයි. මොකද පරිගණකයක් තුළ අපි මෙහෙම බලන් ඉන්නකොට අපේ ඇස් වලට ආබාධ සිද්ධ වෙනවා. ඊළඟට තමයි නිවැරදි ඇස් කණ්ණාඩි භාවිතා කරන. අපිට ඇස් කණ්ණාඩියක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. විද්‍යුත් අපද්‍රව්‍ය කළමනා කිරීමේ සුදුසු ක්‍රමයක් කියන මොනවද එකක්? අපිට පුළුවන් නැවත භාවිතා කරන්න. ඒ කියන්නේ 3R සංකල්පය භාවිතා කරන්න පුළුවන්. ප්‍රතිචක්‍රීකරණය, නැවත නැවත භාවිතය, ඊළඟට අඩු භාවිතය වගේ දේවල් යූස් කරන්න පුළුවන්. පරිගණක දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය වාසි දෙකක් ලියන්න. එකක් මොනවද වාසිය? කළමනාකරන පද්ධතියේ DBMS එක වාසියක් ලියන්නකෝ. දත්ත විශ්ලේෂණය මොකක් කරන්න පුළුවන්ද? කාර්යක්ෂමව කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඩේටාබේස් එකක තියෙනවා නම් දත්ත විශ්ලේෂණය කරන්න කාර්යක්ෂමව සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම පිටපත් ලබා ගැනීමට පහසුයි. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට පිටපත ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. තව අපිට ලියන්න පුළුවන් දත්ත ගබඩා කරන්න අඩු ඉඩක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නැත්නම් ෆයිල් ගබඩා කරන්න ලොකු කබඩ් ඕනේ නැහැ අපිට. මේකෙදි පොඩි ඉඩක් තිබ්බනම් ඇති. ඔන්න ඔය ටික ලිව්වනම් අපිට ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි සාකච්ඡා කිරීම සිද්ධ කරා 2021කට අදාළ O level පේපරේ අදාළ පළවෙනි ප්‍රශ්නේ අදාළ ප්‍රශ්න 10 අපි සාකච්ඡා කරා. අපි ඊටු ටිකක් සාකච්ඡා කරමු 22, 23, 24, 25 කියන කොටස් ටික සාකච්ඡා කරලා අපි දෙවෙනි ප්‍රශ්න කියන කොටස් වලට සාකච්ඡා කිරීම කරමු. හරි. එහෙනම් අදට හැමෝටම ජය වේවා. ආයුබෝවන්.